ඉතින් හැමෝගෙම දවස සුබ වෙන්න ඕනේ. මගේ නම සයිබර්. ඔන්න ඉතින් තව පැය කීපයයි තියෙන්නේ. ඔයාලා හැමෝම දන්න Sony සමාගමේ එයාලගේ අලුත්ම Xperia ෆෝන් එක රිලීස් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඔයාලා හිතන් හිටියේ Sony ෆෝන් ඉවරයි කියලානේ. හැබැයි නෑ. එයාලා ආයෙත් ගේම් එකට එන්න හදනවා. මොකද එයාලගේ අලුත්ම Sony Xperia 1 Mark 8 එක තව පැය කීපයකින් රිලීස් කරන්න සූදානම්. හැබැයි ඉතින් ඊට කලින් ඒකේ පිස්සු හැදෙන විස්තර ටිකක් මේ වෙද්දී ලීක් වෙලා ඉවරයි. ඉතින් Sony ෆෑන්ස්ලාට මේක හොඳ දෙයක් වුණාට Apple පාවිච්චි කරන අයට Samsung පාවිච්චි කරන අයට මේක හොඳ නැති දෙයක් වෙයිද කියලා ඇත්තටම හිතා ගන්න අමාරුයි. ඉතින් ආරංචි විදියට මේ ෆෝන් එක තමයි දැනට රිලීස් වෙන හොඳම Sony ෆෝන් එක. ඉතින් iPhone Samsung පාවිච්චි කරන කට්ටිය විශේෂයෙන්ම බලන්න ඔයාගේ ෆෝන් එකේ නැති Sonyලා අලුතෙන්ම රිලීස් කරන ෆෝන් එකේ තියෙන දේවල් මොනවද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේකේ ලොකුම වෙනසෙන් පටන් ගමු. ඉතින් ඔන්න කලින් ආපු Sony Xperia ෆෝන් වලට වැඩිය මේකේ කැමරා මොඩියුල් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් කලින් ෆෝන් වල කැමරා එක තිබ්බ විදියයි මේ ෆෝන් එකේ කැමරා එක තියෙන විදියයි ඇත්තටම වෙනස්. කලින් එකට වැඩිය මේකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. පෙනුමෙන් විතරක් නෙවෙයි මේකේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් මේ හැම දෙයකින්ම මේක වෙනස් වෙලා තියෙනවා. ඉතින් කැමරා ලෙන්ස් වටේට ලයිට් රින් වගේ ග්ලෝ වෙන ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක බලද්දි මතක් වෙන්නේ අර nothing phone. ඉතින් මේ කැමරා වටේ තියෙන ලයිට් රින් ගැන ඇත්තටම හිතා ගන්න අමාරුයි. ගොඩක් අය ගොඩක් දේවල් කියලා තියෙනවා. ඉතින් Sonyලා මේ ගැන පුංචි ඉඟියක් විතරයි දීලා තියෙන්නේ. සමහර විට මේ වටේට ලයිට් පත්තු වෙන්න පුළුවන්. අර නොටිෆිකේෂන් එකේදී ලයිට් පත්තු වෙන්නේ අන්න ඒ විදිහට. නැත්තම් මේක ෆෝන් එක විකුණ ගන්න කරපු උපක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා හරියටම මේක මොකද්ද කියලා කියන්න අමාරුයි. කොහොම වුණත් මේක ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන ෆෝන් එකක්. ඉතින් මේකේ කැමරා එකට ඔන්න අලුත්ම සෙන්ස් එකක් එනවලු. ඒකේ තියෙන වාසිය මොකද්ද? ඉතින් කලින් ෆෝන් වලට වැඩිය ලෝ ලයිට් වලට මේ ෆෝන් එක හොඳට perform කරනවලු. කලින් ෆෝන් වලින් ගත්ත ලෝ ලයිට් ෆොටෝ වලට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් මේකේ quality එක වැඩි වෙලා තියෙනවලු. ඉතින් Sonyලා මෙච්චර කල් වැඩිපුර වැඩ දැම්මේ hardware පැත්තෙන්. හැබැයි ඔන්න මේ ෆෝන් එකේ software පැත්තෙනුත් මේගොල්ලෝ ලොකු වැඩක් කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ කියන්නේ මේකට AI පාවිච්චි කරලා තියෙනවා. Sonyලාගේ වෙනම Sony AI කියන එකක් මේකට පාවිච්චි කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා කලින් Sony ෆෝන් පාවිච්චි කරද්දී එයාලගේ තිබ්බ කැමරා setup එකෙන් වැඩ කරන්න ඕන නම් ඔයාට ඒකේ තියෙන setting ගැන ලොකු දැනුමක් ගන්න වෙනවා. හැබැයි මේ ෆෝන් එකේ එහෙම ලොකු දැනුමක් ඕනේ නැහැ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මොකද iPhone වලින් ෆොටෝ එකක් ගන්නවා වගේ Samsung වලින් normal ෆොටෝ එකක් ගන්නවා වගේ ඔන්න මේ පාර Sony ෆෝන් එකේ Sony Xperia 1 Mark 8 එකේ එකපාර ප්‍රෙස් කරපුවාම ෆොටෝ එකක් ගන්න පුළුවන් කියලා තමයි ගොඩක් තැන්වල විස්තර සඳහන් වෙන්නේ. ඉතින් මම ඇත්තට මේකට කැමතියි. මොකද එතකොට අපිට ලොකු දැනුමක් ඕන වෙන්නේ නැහැ මේකෙන් ෆොටෝස් ගන්න. ඕන කෙනෙකුට ෆෝන් එක පාවිච්චි කරලා හරියට අර අතේ ගිනින කැමරාවකින් ලේසියෙන් ෆොටෝ එකක් ගන්නවා වගේ අපිට මේ ෆෝන් එක පාවිච්චි කරලා ෆොටෝස් ගන්න ඔන්න පුළුවන්. කොහොමත් ඒ වැඩ නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඇත්තටම ඒ දේ වෙනවා. ඉතින් අනිත් ලොකුම දේ තමයි මේකට දීලා තියෙන ටෙලිෆොටෝ ලෙන්ස් එක. ඉතින් කලින් තිබ්බේවට වැඩිය වැඩි ඔප්ටිකල් zoom range එකක් මේකේ තියෙනවා. එතකොට අපිට ඈත තියෙන ෆොටෝ එකක් zoom කරලා ගද්දි ෆොටෝ එක crop වෙන්නේ නැතුව details drop වෙන්නේ නැතුව අපිට මේ ෆොටෝ එක ලස්සනට පැහැදිලිව බලා ගන්න පුළුවන් කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. හැබැයි ඉතින් ඒ වගේ දෙයක් මේ ෆෝන් එකට ආවොත් එහෙම ඔන්න ලෝකේ තියෙන දියුණුම zoom තාක්ෂණයේ තියෙන ෆෝන් එක වෙන්නේ මෙන්න මේ Sony Xperia 1 Mark 8. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක ගැන බැලුවොත් එහෙම Sonyලා තමයි සෑහෙන කාලයක ඉඳලා උසට හීනියට හදපු ඩිස්ප්ලේ තියෙන ෆෝන් හැදුවේ. විශේෂයෙන්ම 21:9 කියන සිනමා රේෂියෝ එකේ තියෙන ෆෝන් නිර්මාණය කරේ Sonyලා විතරයි. ඉතින් මේ ෆෝන් ෆිල්ම් බලන කට්ටියට content create කරන කට්ටියට තමයි ගොඩක්ම හොඳ උනේ. ඒ හින්දා සමහරු මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට කැමති ඒ වගේම අකමැති ඒ වගේම පිරිසකුත් හිටියා. ඉතින් මට හිතෙනවා Sony ෆෝන් ෆේල් වෙන්න හේතුවක් තමයි මෙන්න මේ ඩිස්ප්ලේ එකේ සයිස් එක. කොහොම හරි ඔන්න දැන් ලීක් වෙලා තියෙන විස්තර දිහා බලපුවම ඉතින් කලින් ආපු ඩිස්ප්ලේ නෙවෙලු මේ ෆෝන් එකට එන්නේ. ඒ කියන්නේ අර 21:9 කියන සිනමා රේෂියෝ උස ඩිස්ප්ලේ එක නෙවෙලු මේ ෆෝන් එකට එන්නේ. සාමාන්‍යයෙන් දැන් එන iPhone වල Samsung ෆෝන් වල වගේ මිනිස්සු කැමති ලොකු ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ පළල ඩිස්ප්ලේ එකක්ලු මේ ෆෝන් එකට එන්නේ උස අඩු ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද Sonyලාට හිතෙන්න ඇති මේක එයාලගේ තිබ්බ ලොකු අඩුපාඩුවක් කියලා. ඉතින් අන්න ඒ අඩුපාඩුව නැති කරගන්න තමයි මේ පාර Sony Xperia 1 Mark 8 එක අපේ අතට එන්නේ. ඉතින් ඔයාගේ Sony යාළුවෙක් ඉන්නවා නම් ඔන්න එයාට හිතෙන්න පුළුවන් මේක පාවාදීමක් වගේ කියලා Sonyලා කරපු. හැබැයි ගොඩක් කට්ටිය කැමති ඩිස්ප්ලේ එකකට Sonyලා මාරු වෙනවා කියන්නේ එයාලගේ ෆෝන් එක ජනප්‍රිය වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඉතින් සමහරවිට මං හිතනවා මේක එයාලගේ turning point එකක් වෙයි කියලා. ඒ වගේම ඔන්න මේකේ එන්නේ LTPO OLED ඩිස්ප්ලේ එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් 4K resolution එකක් වෙනුවට QHD+ resolution එකකට යනවා කියන්නේ ඇත්තටම ඒක බැටරි එක ඉතුරු කරගන්න පුළුවන්
ලොකු දෙයක්. ඉතින් මේකට 4K ඩිස්ප්ලේ එකක් දුන්නා කියලා අපි 4K වීඩියෝ බැලුවට මේ පොඩි ෆෝන් එකේ නැත්නම් අඟල් 6.5ක මේ පොඩි ඩිස්ප්ලේ එකේ අපිට හරියට 4K quality එක පේන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපිට බැටරි එක පැත්තෙන් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා මේ QHD Plus කියන ඩිස්ප්ලේ එකක් දුන්නොත් එමේ. ඉතින් ඔයා තෝරගන්නේ 4K පැත්තද නැත්නම් බැටරි එක පැත්තද? මම නම් තෝරගන්නේ බැටරි එක ඉතුරු කරගන්න පුළුවන් පැත්ත. සාමාන්‍යයෙන් 4K ඩිස්ප්ලේ එකකට වැඩිය QHD Plus ඩිස්ප්ලේ එකකින් බැටරි එක පැය දෙකක්වත් ඉතුරු කරගන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් මේකට එනවලු Snapdragon 8 Gen 5 කියන chip එක, ඊට පස්සේ RAM එක 12GB එනවා කියලා තියෙනවා. අඟල් 6.5ක OLED ඩිස්ප්ලේ එකක්, මේකේ refresh rate එක 120ක් කියලා තියෙනවා. ඊට පස්සේ කැමරා 3ක් එනවා. කැමරා 3ම මෙගාපික්සල් 48ක් විදිහට තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ බැටරි ලයිෆ් එක මාරම විදිහට ඉම්ප්‍රූව් කරලා තියෙනවලු. දවස් දෙකක්වත් මේ ෆෝන් එකේ බැටරි එක තියාගන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් විශේෂම දේ තමයි අනිත් ෆෝන් වලින් මෙච්චර කාලයක් අයින් කරපු හැබැයි මේ වෙනකන් සෝනිලා දාගෙන ආපු 3.5mm හෙඩ්ෆෝන් ජැක් එක මේකට දීලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. හැබැයි micro SD card එක දාන එක ගැන කිසිම මෙන්ෂන් එකක් නෑ. සමහර විට සෝනිලා මේක එයාලගේ ෆෝන් වලින් අයින් කරා වෙන්න පුළුවන්. එහෙම කරලා නම් සෝනි ෆෑන්ස්ලාට ඇත්තටම මේක දුක හිතෙන කතාවක්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන කලර්ස් 3ක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම මේ Xperia 1 Mark 8 එක මේ වෙද්දි තියෙන හොඳම ෆෝන් එක වෙයිද? නැත්නම් මේකත් නිකන් අර කලින් ආපු Sony Xperia ෆෝන් වගේම වෙයිද? අපි බලමු මේකේ ඉවෙන්ට් එකෙන් පස්සේ මේක මොන වගේද කියලා. අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරනවා. ඉඳා සයිබරේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්නත් එපා. කොහොමුණත් ඔයාලා මතක තියාගන්න ලංකාවට ආවේ ජපන් ෆෝන් එක. ඉතින් මේකෙත් සමහර විට ජපන් එක තමයි ලංකාවට ආවොත් එන්නේ. ඉතින් අපි ඒ ගැනත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරමු. මම දන්නවා Sony ෆෝන් වලට කැමති ගොඩක් කට්ටිය මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මේ වීඩියෝස් බලනවා. ඉතින් තාමත් ඔයා සයිබරේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් බලන්න දැම්ම ගිහිල්ලා channel එක subscribe කරලා තියෙනවද නැද්ද කියලා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා තියාගන්න. අපි නම් හැමෝම නැවතත් මේ වගේම තවත් අලුත්ම වෙනස්ම වීඩියෝ එකකින්. එතකම් මං ගිහිල්ලා යන්නම් ඔයාලට සුබම සුබ දවසක්.